අපි අද පාඩම ආරම්භ කරනවා. අපට අද තියෙන මුලින්ම අභ්‍යාස ටික. අපේ දුවෙක් ඉල්ලනවා 9 දෙක අභ්‍යාසයේ පළවෙනි ගණන. එතකොට අපිට කියනවා 8 යනු 8න් 3ෙහි නේද? 8 යනු 8න් 3ෙහි කීයද කියලා අහන්න. මොකද්ද වෙන්නේ පුතේ? 8 යනු 8න් 3ෙහි. මෙන්න මේ වචන දෙකෙන් එකක් තමයි ලියන්න තියෙන්නේ. 8 කියන්නේ දැන් සර් කිව්වා වචනයක්. මොකද්ද මේ? මේ හරය පුතේ. මෙතන ලියන්න හරය කියන. ඊට පස්සේ මේ ඊළඟ ගණනේ කියනවා පුතේ 5 යනු 11න් 5 මොකද්ද පුතේ? 5 කියලා කියන කෙනාගේ නම තමයි ලවය. කවුරු හරි මට කතා කරාද කියන්න බලන්න. නෑ. වගීෂ මට කියන්න. ලවය. හරි. අපට ඊළඟ අංකය ලැබෙනවා පුතේ 4 වෙනි ගාන. මේ අභ්‍යාසයේ 4 වෙනි ගාන අපි බලමු. ඔයාලා අහන හැම ගණනම මම කියලා දෙනවා. මේ බලන්න පුතේ 4 වෙනි ගානේ කීපයයි මම දීලා ඇත්තේ. නමුත් අපි සියල්ලම හදමු. 5න් 2 යනු 5න් 1 ඒවා 2යි පුතේ 2යි. මෙන්න මෙයා උත්තරේ. 7න් 4 යනු 7න් 1 ඒවා 4යි පුතේ මෙයාව තමයි පිළිතුර. 3න් 2 යනු නේද? 3න් 1 ඒවා 2යි. මෙසරේ ලියන්න වෙන්නේ පුතේ 3න් 1. ප්‍රශ්නේ පොඩ්ඩක් මාරු වෙනවා. right. 4න් 3 යනු මෙයාව 4න් 1 ඒවා 3ක්. ඊට පස්සේ නේද? අපට අවසානයේ ලැබිලා තියෙන පුතේ ගාන දිහා බලන්න 5න් 3ක්. ඒ කියන්නේ 5න් 1 ඒවා තමයි පුතේ ගන්න වෙන්නේ 3ක්. 5න් 1 ඒවා 3ක්. මෙන්න මේක උත්තරේ. ඊළඟට පුතේ 8න් 5 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් 8න් 1 ඒවා මෙතෙන්ට එනවා 8න් 1. 8න් 1. ලියා ගන්න පුතාලා. ඊළඟ අංකය බලමු. හරි පුතේ 4 ඔක්කොම මම කියලා දුන්නා. 2 විතරක් නෙමෙයි. හරි වෙලාව ඇති නේද පුතාලා? අපි යනවා ඊළඟ කොටසට. ඉන්න පුතේ ඊළඟ අභ්‍යාසය තෝරගන්නකම්. අපි සියල්ල ගිය සතියේ මේ සාකච්ඡා කරපු ටික. අනිවාර්යෙන් පුතේ හෝම්වර්ක් කරලා තියන්න. ඒ කරා වගේම අපහසු දේවල්, සැකසහිත දේවල් මගෙන් අහන්න. ඔන්න අපි ඇවිත් තියෙන පුතේ 9 3 අභ්‍යාසයට. ඒකේ තියෙනවා ප්‍රධාන අංක 4. නේද? අණු අංක රෝම ඉලක්කම් වලින් තියෙනවා 9 3 අභ්‍යාසයේ අවශ්‍ය අංක දාන්න පුතේ දැන්. මම ඉල්ලන හැම එකම හදනවා. chat එක පාවිච්චි කරන බැරි අය පුතේ මයික් ඔන් කරලා මට කියන්න අංකය. එක. ඔව් ලේසි ගණන් ඉල්ලන්නේ නේද පුතේ? බොහොම ලේසි ගණන්. මේ බලන්න මෙතන මේ පළවෙනි එකේ පුතේ හරය දෙකෙන් ගුණ කරපු හන්දා ලවය දෙකෙන් ගුණ කරපු හන්දා පුතේ හරය දෙකෙන් ගුණ කරන්න වෙනවා. එච්චර තමයි පිළිතුර. තවත් පිළිතුරක් නැහැ. මෙතන හරය දෙකෙන් 3ෙන් ගුණ කරපු නිසා ලවය 3ෙන් ගුණ කරන්න වෙනවා. හැබැයි සැරේ පිළිතුරුත් ලියන්න ඕන. 4 වරක් 3. අපි පොඩ්ඩක් මේ පුතේ ටියුට් එක අපි ටිකක් විශාල කරලා ගමු. දැන් අපිට ලියන්න පුළුවන් පුතේ
මෙතන අපි මේව මකලා ගමු. මෙතෙන්ට 2 මෙතෙන්ට 3 අහන් ඉන්න පුතේ අහන් ඉන්න වෙලාවේ ලිව්වොත් මේක ඉගෙන ගන්න නෑ. ඊට පස්සේ මෙතන ಗುಣ කරලා දාන්න වෙනවා පුතේ. 4 වරක් 3 12යි 3 වරක් 3 9යි මේවා තුල්්‍ය භාග. ඊළඟ එකේ තියෙන බෙදන්න පුතේ. තුන්වෙනි එක 4ෙන් බෙදලා. එහෙනම් ලවයත් අපි 4ෙන් බෙදනවා පුතේ. 8 4ෙන් බෙදුවම 2යි. 12 4ෙන් බෙදුවම 3යි. ඊට පස්සේ මෙතන බෙදන සංඛ්‍යාව 4 වෙනි කොටසේ පුතේ බෙදන සංඛ්‍යාව කියලා නෑ. හැබැයි මෙතන දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 20 10ෙන් බෙදලා පුතේ. 20 10ෙන් බෙදුවම තමයි 2. හරය 10ෙන් බෙදපුවාම මෙයාවත් 10ෙන් බෙදනවා පුතා. 10 10ෙන් බෙදුවම 1යි. පස්වෙනි එක ඔයා කියන එක මට පැහැදිලි නෑ පුතේ. පළවෙනි ගානේ 5. ඔව් සියල්ලම කියලා දෙනවා පුතේ. මේකේ කරලා තියෙන්නේ නේද මේ ඇත්තටම මේ පොත් ලියන සර්ලා එක පටලවල පුතේ. දැන් 1 2 3 4 ಗುಣ කිරීම බෙදීම පෙන්නලා තියෙනවා. පස්වෙනි ගාන ಗುಣ කිරීම බෙදීම පෙන්නලා නෑ. ආපහු 6 වෙනි ගාන ಗುಣ කිරීම බෙදීම පෙන්නලා පුතේ. ආකාර දෙකේව මෙතන පටලවලා. ඒකයි දුවේ අවුල. මම 6 වෙනි ගාන ඉස්සෙල්ලා හදනවා. ඔන්න බලන්න. මේ 4 2කින් බෙදලා පුතේ. එහෙනම් 8ත් බෙදන්න වෙනවා පුතේ 2කින්. 4 2කින් බෙදුවම 2යි. 8 2කින් බෙදුවම 4යි. ඔයාලා දන්නවා ඕනනම් මේක තව සරල කරන්න පුළුවන්. කවුද කියන්නේ මේකේ බෙදෙන සංඛ්‍යාව? අපිට ලැබිලා තියෙන භාගය 4න් 2. එයා තවත් සරල කරන්න බෙදන්න ඕන සංඛ්‍යාව කියන්න කවුරු හරි? නෑ නේද? 2 2 පුතේ. ඔව් ඒකනේ. නැවත 2කින් බෙදන්න පුළුවන්. 4ත් 2කින් බෙදන්න පුළුවන්. ඉතින් අපිට හිස් කොටු දාලා නැති නිසා අපි ඒ අහපු නැති දේවල් කරන්න ගිහිල්ලා වරද්ද ගන්න ඕනේ නෑ. අපේ දුවෙක් අහපු ප්‍රශ්නෙට දැන් අපි එනවා. මේ බලන්න පුතේ. ඇත්තටම ඔයාලා නෙමෙයි මෙතන පටලවලා තියෙන්නේ නේද? ඔයාලට පැටලිලා නෑ. ගණන පෙළ ගස්වන්න එපාය. ඔයගොල්ලෝ 6 දූල පුතා 5 පන්තියෙන් ආපු ගම පොඩි කලයි. නේද? ඉතින් ඇත්තටම හැමදේම ක්‍රමානුකූලව පෙළ ගස්වන්න ඕන. දැන් මෙතන පොඩි අවුලක් කරලා යාළුවා. ඒ වුණාට පුතේ අපි මේක අවුල විසඳ ගමු. මේ තියෙන්නේ මම කියලා දෙන්නම්. එක සැරේම පුතේ මේ තුල්්‍ය භාග ලියලා. අපි අපේ ටියුට් එකේ වෙන් කරලා අපි ඒව හදලා තියෙන පුතේ. එතකොට මෙතන 4 8ක් වෙලා 2කින් ගුණ කරලා එහෙනම් පුතේ මෙයා 18. ඊළඟ එක කැමති නම් මේ අපි අලුතෙන් හදාගත්ත කෙනාගෙන් ගන්නත් පුළුවන්. නැත්නම් 9න් හිතලා ගන්නත් පුළුවන්. අපි අලුතෙන් හදාගත්ත කෙනා අනුව හිතන පුතේ. 18 2කින් ගුණ වුණාම තමයි 36 එන්නේ පුතේ. එහෙනම් 8 2කින් ගුණ කරලා පුතේ මම මෙතන ලියනවා 16. ඊට පස්සේ ඔයාලට නිදහස තියෙනවා ඕනම එකක් ලියන්න ඕන. මම ලියන එක බලන්න පුතේ ඔයාලා හිතන්නේ නැති එකක්. මම මුල් කෙනාගෙන් ගන්නෙ. මෙයාව පුතේ මම 10න් ගුණ කරලා ලියනවා. ටිකක් ලොකු සංඛ්‍යාවක් බය වෙන්න එපා. 90යි. මම ගත්තේ මොකද දන්නවද 10? ඒක ලේසි පුතේ. එහෙනම් මේ පැත්තෙන් 4 10න් ගුණ කරලා ලියනවා පුතේ 40යි. ඔන්න ටිකක් ලොකු එකක් ලිව්වා. අපි එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නවා. පුතාලා හදපු නැති අය, අදාපු අය ඉක්මනට මේ ටික සටහන් කරගන්න මම වෙලාව දෙනවා. පොඩි වෙලාවක් දෙන්න. සර් මේ ඉස්සරහා තියෙන ඉලක්කමත් එහෙම ගන්න පුළුවන්ද පිටිපස්සට? ඔයා මොන ගණන ගැනද අහන්නේ? ඔය හදපු කියන 9 ගුණ කරලා ගත්තේ. ඔව්. ඒක එහෙම ගන්න පුළුවන්ද? ගුණ කරලා පිටිපස්සට ගත්තා කියන්නේ මොකද්ද පුතේ? නෑ ඔය අවසාන මේක තියෙන්නේ 40 යනවා. ඔව්. එතෙන්ට ඔව්. එහෙම ගන්න පුළුවන්ද? හදලා. ඔව් ඔයා ගිය සතියේ හිටියද?
නෑ. ඔය එකට උත්තර නෑනේ පුතේ. ඔය දු අපි ඊළඟට යනවා. ඒකෙම තා කොටස් දෙකක් ඉතුරු වෙලා තියෙනවා ඒක හදන්න. පොඩි වෙලාවක් දෙන්න පුතාලා. මේ ටික අපි අයින් කරන් එමු නැත්නම් පැටලෙනවා පුතේ. හරි. මේක අපිට මෙතන 14 පේනකොටම හිතෙනවා මේ 7 දෙකෙන් ගුණ කරලා. එහෙනම් ලවයත් දෙකෙන් ගුණ කරන්න වෙනවා. දෙවරක් 2 4යි. මෙතෙන්ට එන්නේ පුතේ 4. ඊළඟ එක අන්න නැවතත් එක සැරේම පුතේ. මෙයා දෙකෙන් ගුණ කළා මෙයාව දෙකෙන් ගුණ කරමු. 8යි. දැන් ඔයාලට පේනවා 10න් නෙමෙයි මේ 15 හැදිලා තියෙන්නේ පුතේ. ඒ තීරණය වැරදි. නේද? මම කියලා දෙන්නම්. මම පෙන්නලා දෙන්නම් පුතේ. මෙන්න මේ ඉදිරියේ 5 එයාව 3ෙන් ගුණ කරලා. මෙතනත් ඉදිරියේ තියෙන 4, ලවයේ තියෙන 4 3ෙන් ගුණ කරන්න. මෙතෙන්ට එනවා 12යි. මගේ පැහැදිලි කිරීම පුතේ තේරෙනවද කියන්න? අපි යනවා ඊළඟ අංකයට. මට ඉක්මනට එවන්න ඊළඟට කියලා දෙන්න ඕන අංකයක්. ඔයාලා ඉල්ලන හැමදේම හදලා දෙනවා පුතේ. හරි. අපි යනවා 4 වෙනි ගානට එහෙනම්. ඔයාලා මගෙන් කිසිම ගානක් ඉල්ලලා නැහැ. මම තෝරගෙන ගණන් කීපයක් හදනවා ඒක. දෙකෙන් එකට තුල්‍ය වූ හරය 6 වන භාගයක් හා 3න් දෙකට තුල්‍ය වූ හරය 6 වන භාගයක් ලියන්න. අපි දෙකෙන් එකට ඉස්සෙල්ලා ලියමු පුතේ කලබල නැතුව. දෙකෙන් එකට ලියන්නලු හරය 6 වන භාගයක්. ඔය දෙවුමි මයික් මියුට් කරගන්න. හරි. ඊට පස්සේ පුතේ හරය 6 වෙන්න ඕන නම් දැනට තියෙන්නේ දෙකනේ. නේද? හරය 6 වෙන්න නම් පුතේ එයාව 3ෙන් ගුණ කරන්න ඕන. ලවයේ තියෙන එක එයාවත් අපි 3ෙන් ගුණ කරන්න ඕන. එතකොට අපිට ලැබෙනවා නේද? එතකොට අපිට ලැබෙනවා පුතේ 6න් 3. ඊළඟ ගාන බලමු. මේක ලියා ගන්න පුතේ. හරි. දැන් අපි ඊළඟ ගාන හදමු. මේකේ පුතේ සිංහල කියන එක වැදගත්. ඒකත් අවබෝධ කරගන්න. මෙන්න මේ ටිකව ගැන කියන්නේ මම පුතේ. 3න් දෙකට තුල්‍ය වූ හරය 6 වන. පුතේ අපි 3න් දෙක ලියාගෙන ඉමු. එයාට තුල්‍ය වෙන්න ඕන හරය 6ක් වෙන්න නම් පුතේ දැනට තියෙන්නේ හරය 3. 6ක් වෙන්න දෙකෙන් ගුණ කරන්න ඕන.
එතකොට මෙතන තිබුණේ පුතේ 3න් 2නේ. එයාවත් ಗುಣ කරන්න ඕන 2. ගිය සතියේ හිටියේ නැති අයට චුට්ටක් අඩුවෙන් තේරෙවි. ගිය සතියේ හිටිය අයට මේව හොඳටම තේරෙනවා. 6 4 අපි මේකට කියන්නේ පුතේ 6න් 4 කියලා. ඒකත් සටහන් කරගන්න පොඩි වෙලාවක් දෙන්න. අපි යනවා ඊළඟ අභ්‍යාසයට පුතේ. 9 4 අභ්‍යාසය. නමය 4 අභ්‍යාසයේ අසීරු අංක එවන්න පුතාලා මට. 9 4 1. ඔව්. 9 4 1 ගොඩක් කොටස් තියෙනවා පුතේ. විශාල භාගය තෝරන්න. අපි සරලව ගමු. දිනුකි කියනවා මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. දිනුකි ඔයා ගිය සතියේ හිටියද පුතා? නෑ සර්. ඒක තමයි පුතේ. අද මම කියන දේ අහගෙන ඉන්න පොඩ්ඩක්. හරි නේද? භාග පාඩම හරිනේ භාග පාඩම හරි අමාරු පාඩමක්. ඉතින් මේ ඒකේ මූලික කොටස් නැතුව අපිට යන්න අමාරු ඉස්සරහට. ඒක නිසා අද මේකෙන් තේරුම් ගන්න මගේ පැහැදිලි කිරීම වලින්. හරි. අපි යමු. අපිට කියනවා මෙන්න මේ භාග වලින් විශාල භාගය තෝරා ලියන්න. අපි එදා ඉගෙන ගත්ත පුතේ විශාල සංඛ්‍යා ඇහැට වැටුණට අපි ඒකට රැවටෙන්නේ නැහැ. මොකද්ද මේ සර් කියන්නේ? අපිට කියනවා 6න් 1 2න් 1 අපිට පේන්න තියෙනවා පුතේ. එතකොට අපේ ඇහැ යන්නේ 6න් 1 ලොකුයි කියලා. නෑ. අපි ගිය සතියේ ඉගෙන ගත්තා නේද? 6කට කපල කොටස. අපි හිතමු peer ගෙඩියක් වාට ලැබෙනවා 6කට කපල කොටස. මෙන්න මෙයා ගැන මම සාකච්ඡා කරන්නේ පුතේ. ඊළඟට මේ peer ගෙඩියම 6කට කපන්න නැතුව 2කට කපලා ලැබෙනවා. එතකොට බලන්න පුතේ විශාල එක 2න් 1. හරිනේ? ඊළඟට අපි ඊළඟ තැනට එනවා. ඊළඟ තැනේදී කියන්නේ පුතේ 11ට කපලා එකක් 15කට කපලා එකක්. එතකොට 11ට කැපුවම තමයි පුතේ ලොකු කෑලි ලැබෙන්නේ. අඹ ගෙඩියක්, ඇපල් ගෙඩියක්, කේක් ගෙඩියක් ඕන එකක් හිතා ගන්න. දැන් අවුරුද්ද කාලේ පහු ගියානේ. කේක් මතක් කරගත්තම ලේසියි වැඩි. මෙතන පුතේ 8කට කපලා එකයි 3කට කැපුවම තමයි ලොකුම ලොකු කොටස් එන්නේ අපිට. මෙතන 5ට කපලා තියෙනවා, 3ට කපලා තියෙනවා, 7ට කපලා තියෙනවා, 3ට කැපුවම තමයි ලොකුම කොටස් එන්නේ. දැන් ටික ටික තේරෙනවා. ගිය සතියේ හිටපු නැති අයට 5ට කැපුවම ලොකුයි. 3ට කැපුවම දැන් කොටස් දෙකයි පුතේ. දැන් එකක් නෙමෙයි මේ ගන්න ඉඳලා වෙනස් වෙනවා. ලවය දෙක තියෙන. හැබැයි 3කට කපල කොටස් දෙකයි 5කට කපල කොටස් දෙකයි. අපි පාන් ගෙඩියක් ගමු. මේකේ තේරුම පාන් ගෙඩිය 3කට කපල කොටස් දෙකයි. වල නිකම්ම තේරෙනවා ලොකු ප්‍රමාණයක්. මේකේ තේරුම පුතේ පාන් ගෙඩිය 5ට කපල කොටස් දෙකයි. ඒක කුඩා. එහෙනම් අපේ තීරණය හරි. මෙයාව තමයි විශාල 3න් 2. නේද? ඊළඟට 7ට කපලා 5යි 6ට කපලා 5යි. පාන් වලින් මම දැන් කියලා දෙන්නේ. මෙතන පුතේ ලොකු පෙති 6ට කැපුවම එන්නේ. එයින් 5 ලොකුයි. නේද? මෙතන 4ට කපලා පෙති 3යි 8ට කපලා පෙති 3යි 4කට කැපුවම තමයි ලොකු පෙති. මේකේ 5ට කැපුවම දැන් පැහැදිලි කිරීම අඩු කරනවා. මේකේ 11ට කැපුවම මේ ගිය සතියේ ඉඳලා මේ හෝම්වර්ක් එකේ ගණන් 10ම හරි අය රේස් හෑන්ඩ් කරා අත උස්සන්න. පහක් ඉන්නවා 6යි 5යි. හරි පුතාලා.
රේසෑන් එක කැන්සල් කරන්න සතුටුයි ඔයගොල්ලෝ ගැන අනිත් අය වැරදිව සටහන් කරා. පුතේ හැමදාම පන්තියට සම්බන්ධ වෙන්න. ඇත්තටම ඔයාලා සහ මාව සම්බන්ධ කරන්නේ ඇට්ලස් ආයතනය. ඔයගොල්ලෝ ඒ ආයතනයේට කෘතඥ වෙන්න ඕන, ස්තුතිවන්ත වෙන්න ඕන, නැත්නම් මාව මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි මං වග කියනවා මං විෂය කරුණු ටික ඉතාම හොඳින් පැහැදිලි කිරීම කරනවා පුතේ. ඉතාම ක්‍රමවත් නිබන්ධනයක් ඔයගලන්ට ලබා දෙනවා. නිබන්ධන සෙට් එකම එකතු කරගන්න. අවුරුද්ද අවසානයේ විභාගයක් ඉට්ටු වුණාම අපිට ලොකු පොත් බලන්න වෙලාවක් නැහැ පුතේ. අච්චු පොත් දෙකයි, කොටස් දෙකයි. ඒ වයින් අපිට තොරතුරු ගන්න බෑ. මගේ ওই පුංචි ටියුට් ටික ළඟ තියාගන්න. හැම විෂය කරුණක් මෙතන අන්තර්ගත වෙනවා. ඒකට ගැලපෙන උදාහරණ ටිකක් තියෙනවා. විභාගයකට පෙර දවසේ සියල්ලම බලා ගන්න වෙලාව තියෙනවා. ඒක නිසා මේ මාස 6 මාත් එක්ක වැඩ කරමු. ඉස්සෙල්ල ගානට සමානයි පුතේ මේ ගානත්. ලොකු ඒවා පොඩි ඒවා තෝරන්න තියෙන්නේ නේද? අපි දන්නවර යොදන ලකුණ. දැන් දිනුකි මොනවා හරි තේරෙනවද දිනුකි? දිනුකි ගිහිල්ලා මං හිතන්නේ. මට මුකුත්ම තේරෙන්නේ නැහැ කිව්වදු. ඔව්. ඉන්නවද දිනුකි? ඉන්නව නේද? හරි. ඊළඟට අවශ්‍ය අංකය දෙවෙනි ගානත් ඉතින් පුතේ අර පළවෙනි ගාන වගේම තමයි. දැන් දෙවෙනි ගාන මං කියලා දෙන්නේ නැත්තේ ඒකේ ලොකු භාගය තෝරලා යටින් ඉරක් ඇඳා. දැන් මේකේ ලොකු භාගය තෝරලා මෙන්න මේ ලකුණ යොදන්න තියෙන පුතේ. ඒක නිසා ඒක අලුත් බවක් නැහැ. විශාල පැත්තට මේ ලකුණේ අර මේ මං කිව්වේ ගිය සතියේ මේ කට ඇරිලා තියෙන පැත්ත යෙදුවම හරි. නේද? එහෙනම් ඊළඟ එකේ විශාල 13න් 8 13න් 5 කියනකොට 13න් 8 මේ පැත්තට දාන්න. අපි එනවා ඒකෙත් 4 වෙනි ගානට. ඉස්සෙල් අභ්‍යාසෙත් මම මතකයි අන්තිම ගාන හැදුවා. ඔයගොල්ලෝ ඉල්ලුවා මට මතක විදියට. එකිනෙකට වෙනස් හරයන් නැති දෙකෙන් එකට වඩා කුඩා වූ භාග දෙකක් ලියන්න. ඕක හිතන්න වෙනවා පුතේ. එකිනෙකට වෙනස් හරයන් නැති. එකම හරය නෙමෙයි පුතේ. දෙකෙන් එකට වඩා කුඩා වෙන්න ඕන. දැන් අපි ඉගෙන ගත්ත එකෙන් ගමු. මේ දෙකෙන් එක කියන්නේ පුතේ දෙකට කපලා එකයි. එහෙනම් පුතේ මීට වඩා කුඩායි 3කට කපලා එකක් ගත්තම නේද? මීට වඩා කුඩා 4කට කපලා එකක් ගත්තම ඔන්න පුතේ මම දෙකක් ලිව්වා. ඕනම් වලට මේ වගේ එකක් උනත් පුළුවන්. 7කට කපලා එකක් ගත්තම හරි පුතා කැමති දෙකක් ලියන්න. අපේ හෝම්වර්ක් අවසන් වෙනවා. අද අපිට යන්න තියෙනවා විශේෂ වැඩකටයකට. අද අලුතෙන් ආපු අයට මම මේක පෙන්නන්නේ කොහොමද මේක මුලදී ගන්න වෙනවා පුතේ. මේක තමයි පුතේ අපේ නිබන්ධනය. මේක තමයි අපි සාකච්ඡා කරන්නේ දිගටම. මේ වගේ නිබන්ධන මේ පාඩම් ඉවර වෙනකොට ඊළඟ එකෙත් එනවා. මේ නිබන්ධන ඊළඟ ටියුට් එකෙත් මේ වගේ පාඩම් කීපයක් එකතු කරනවා පුතා. එතකොට මේ නිබන්ධන ටික එකතු කරගන්න. එතකොට අපි එදා සාකච්ඡා කරා මෙන්න මේ කොටස් ටික ඔක්කොම සාකච්ඡා කරා. භාග සංසන්දනය සාකච්ඡා කරා. නේද? භාග එකතු කිරීම අඩු කිරීම කියන තැනට තමයි අපි අදත් අපි මෙතන සාකච්ඡා කරලා අද අලුතෙන් ආපු අය ඉන්න නිසා පුතේ
මෙතනින් අපි පටන් ගමු. ඔය ලොකු වාක්‍ය තියෙනවා. ඒව තේරුම් ගන්න ඕන නැහැ. මම කියන්නම් අවශ්‍ය දේ. හරි නේද? මෙන්න බලන්න පුතේ. එකතු කරන ලද භාග දෙකෙහි මේ රතු පාට පොයින්ට් එකත් එක්ක බලාගෙන ඉන්න. මොකද්ද සාකච්ඡාව තියෙන්නේ එතන. හරයන් සමාන වේ නම් පිළිතුරේ හරය එකතු කරන ලද භාග දෙකේ හරයම වන අතර පිළිතුරෙහි ලවය සමාන වන්නේ එකතු කරන ලද භාග දෙකෙහි ලවයන්ගේ එකතුවටයි. මේ වාක්‍ය සංකීර්ණයි. මම සරලව කියන්නේ. හරය සමාන නම් එම හරයමයි මේ තියෙන පුතේ. භාග දෙකක් එකතු කරන්න තියෙන හරය සමාන නම් එම හරයමයි ලවයන්ගේ අගයන් දෙක එකතු කරනවා පුතේ 1 2 එකතු කරාම 5න් 3යි. අඩු කරන එකටත් ඒ වගේම වාක්‍යයක් දාලා තියෙන පුතේ මම කෙටි ක්‍රමයේ කියන්නම්. හරයන් සමාන නම් ඒ හරයමයි පුතේ අඩු කරාට පස්සේ ලැබෙන පිළිතුරේ හරය. ලවයන් දෙක අඩු කරනවා 4 එකක් අඩු කරා 3යි. මෙතන කියන්නේ පුතේ හරය සමාන නැත්නම් ඒ භාග එකතු කරන්න හරය සමාන කරගන්න කියන. අපි යනවා අපේ පළවෙනි ගානට. මේ වෙද්දත් අපි කීපයක් හැදුවා. අද සාකච්ඡා කරමු පුතේ. මේ බලන්න මේ එකවරම ලියන්න හැකියාව තියෙන්න ඕන. එහෙනම් පුතේ අපි ලියනවා 9 මෙතන 9 හරය 9මයි. මෙතන එකතු කරනවා පුතේ 8යි. අර එකතු කිරීම අර දිගට ලියලා ඕන නෑ පුතා. එහෙනම් මගේ පැහැදිලි කිරීම තේරුණා නම් ඊළඟ පිළිතුර කියන්න මට. කවුරුත් නැද්ද? මයික් මියුට් කරගන්න පුතේ. මෙතන අගේ එනවා පුතේ 9න් 6යි. ලියන්න එපා පුතාලා. මම ලියන්න වෙලාව දෙනවා. එතකන් හොඳට අහගෙන ඉන්න. මෙතන අපිට කිසිම වැඩක් අමතරව කරන්න තිබුණේ නැහැ පුතාලා. මෙන්න මේ පිළිතුර ගත්තම අමතර වැඩක් කරන්න තියෙනවා. අපි ඒකත් පුහුණු වෙමු. ඔයාලට මතක නැතුව ඇති මොකද්ද කරන්න ඕන කියලා පුතේ. පළවෙනි ගානේ ආවේ 9න් 8. ඒක සරල වෙන්නේ නැහැ පුතේ. හැබැයි මෙයාව සරල වෙනවා. මම කියන්නම් කීයෙන්ද සරල වෙන්නේ. ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕන සරල වෙන්නේ කීයෙන්ද කියලා. සරල වෙනවා කියන්නේ පුතේ ලවයයි හරයයි දෙකම එකම සංඛ්‍යාවකින් බෙදන්න ඕන. මේ ගිය සතිය ඉගෙන ගත්තා. එහෙනම් අපි තීරණය කරනවා මේකේ ලවයයි හරයයි 3ෙන් බෙදනවා. නේද? අපි හිතෙන් බෙදමු පුතේ. 6 3ෙන් බෙදනවා මෙතන 2යි. 9 3ෙන් බෙදනවා 3යි. right. අන්තිම ගානට අපි ඇවිල්ලා තියෙනවා. අද අපේ පන්තියට සම්බන්ධ වෙන පුතාලා මට මේක එකතු කරලා උත්තරේ කියන දූලා නෙමෙයි පුතාලා විතරයි. පුතාලා කවුරුත් නැහැ. එහෙනම් මම එකතු කරනවා පුතේ හරය 10මයි. 10න් 5. ඔව්. 10න් 5යි. දූලට තව වැඩක් පවරනවා පුතේ. අනිවාර්යෙන් මෙයා සරල වෙනවා. ඔයාලා දූලා තාම නැහැ. දැන් පුතාලා වාර ඉවරයි. පුතාලා මයික් මියුට් කරගන්න. හිරුජ මයික් මියුට් කරගන්න. හිරුජ මං කියන එක ඇහෙනව නේද? හිරුජ කිසිම තේරුමක් නැතුව මයික් ඔන් කරගෙන ශබ්ද කරනවා. ඉගෙන ගන්න දරුවන්ට ලොකු බාධාවක්. බලන්න පුතේ සද්දේ. හරි. අපි දූලටයි අවස්ථාව දෙන්නේ. ඔයාලා තනියම හිතෙන් හිතලා මේක බෙදන්නේ කීයද කියලා සියල්ලම කරලා මට සරල වුණු භාගය කියන්න. 2න් 1 very good. ඔව් හොඳයි දූලා ඉන්නවා දක්ෂයෝ. පුතේ මම කිව්වේ හිතන්න සංඛ්‍යාවක් දැන් හැමෝම අහන් ඉන්නේ. මොකද්ද මේ හිතන සංඛ්‍යාව 5. නේද? එහෙනම් 5 5න් බෙදුවා පුතේ ලවය 1යි. 10 5න් බෙදුවා 2යි. පුතාලා ලියා ගන්න ගන්න. මම ලියා ගන්න කියනකම් පෑන අතටවත් ගන්න එපා පුතේ. අපි තව ටිකකින් බෝඩ් එකේ වැඩ කරනවා මේ ටික විතරක්
අපිට පුළුවන් මේ විදිහට සාකච්ඡා කරන්න. හරි. ආයි පෑන පුතේ තියන්න මේසෙ උඩ මේක ඉගෙන ගන්න හොඳ ක්‍රමයක්. මම කියන විදිහට වැඩ කරන්න මම ඔයගොල්ලෝ ගණිතේ දක්ෂයෙක් කරලා දෙන්න. දැන් බලමු පුතේ ඊළඟට ගණන් පෙන්නලා තියෙන්නේ අඩු කර. නේද? ඒකෙත් පුතේ හරය සමානයි. 27 27. එහෙනම් හරය අලුත් හරය. ඒ කියන්නේ අඩු කරලා ලැබෙන පිළිතුරේ හරයත් 27යි පුතේ. ලවයන් අඩු කරමු එක සැරේ. ලවය 23 තියෙනවා. 19ක් අඩු කරාම 4යි. සිම දෙයක් ලියන්න එපා පුතා. අහන්න ප්‍රශ්න තියෙන අය? හරි. අපි යනවා ඊළඟ ගණනට. මෙන්න මෙයාව 12යි. අපට අඩු කරන්න වෙනවා ලවය 7න් 3ක් අපට එනවා පුතේ 4යි කියලා. නේද? ඊට පස්සේ අපිට මේක සරල කරන්න වෙනවා පුතේ 4. අපිට මතක් වෙයි 2 නේද? දෙකට වඩා සරල කරන්න හොඳම සංඛ්‍යාව 4. 4 4ෙන් බෙදනවා 1යි. 12 4ෙන් බෙදනවා පුතේ 3යි. ඊළඟ ගාන මම මොනවත් දෙන්නේ නෑ පුතේ. ඔයාලට මෙහෙම ඔන්න මම හිස්ටම් පුරවල දෙන පොඩි දෙයක්. මෙතන ඔන්න මෙතෙන්ට අගයක් දාන්න, මෙතෙන්ට අගයක් දාන්න. මෙන්න ඊළඟට පුතේ ඒව සරල කරන්න. මෙතෙන්ට අගයක් දාන්න, මෙතෙන්ට අගයක් දාන්න. රයිට්. පුතේ ඉස්සෙල්ලා මුල් ගණන් දෙක හදලා එය මම පවරපු ගාන හදන්න ඊට පස්සේ මම ඒකත් සාකච්ඡා කරනවා. රයිට්. වැඩ කරන්න පුතාලා දැන්. ඉවරයි සර්. ඔච්චර ඉක්මනට ඉවරුණාද? හොඳයි. ඔයා දක්ෂයි. අපි තව හිමින් වැඩ කරන අයට තා පොඩි වෙලාවක් දෙමු පුතේ. විනාඩි භාගයක්. ඉවරයි සර්. ඉවරයි සර්. අපි වැඩ කරමු. ඒ බලමු ඔයාලගේ උත්තර හරිද කියලා. වැරදුනත් දුක් වෙන්න එපා. වැරදුනත් අද අලුත් දෙයක් ඉගෙන ගන්නවා. හරි ගියොත් සතුටු වෙන්න පුළුවන්. එහෙනම් පුතා මේ ඉගෙනගත්ත ක්‍රමයට හරය 6 ලැබෙන හරයත් 6. හරය 6යි. ලවය 4ෙන් එකක් අඩු කරන්න තියෙනවා 3යි. දැන් අපි මෙයාව සරල කරන්න ඕන පුතේ. නේද? ටිකක් වෙලා බලන් ඉන්න ඕනේ. එක සැරේ මතක් වෙන්නේ නැහැ. එහෙම බලන් ඉන්නකොට අපිට පේනවා මේක 3ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් 6 3ෙන් බෙදුවා 2යි. 3 3ෙන් බෙදුවා 1යි. මේ ගණන හරි ගියපු අය රේස් හෑන්ඩ් කරන්න බල. කී දෙනෙක් ඉන්නවද බලාගන්න. හය දෙනෙක් ඉන්නවා. රයිට් පුතේ. අනිත් අය හදාගන්න රේස් හෑන්ඩ් එක කැන්සල් කරගන්න පුතේ. හරි. මේක ලියන තව ක්‍රමයක් තියෙනවා. ඒක පුහුණු කරන්න තමයි මේ 17 වෙනි ගාන ඔයගලන්ට පවරන්නේ. මම ඒක අමුතු විදියකට හදනවා පුතේ. හරි නේද? මොකක්ද අමුතු විදිය කියලා මම ටිකකින් කියනවා. මොකක්ද කරන්නේ පුතේ? මම ඉස්සෙල්ලම තෝරගන්නවා මෙයා. මෙතන හරය 16යි මෙතන හරය 16යි. මේ හරයන් දෙකම වෙනුවට මෙන්න බලන්න පුතේ මෙතන දිග ඉරක් දාලා
16ක් ලියලා තියෙනවා. අපි ඒකට කියනවා පුතේ කතා කරන භාෂාවෙන් පොදු හරය කියලා. දෙන්නෙක් වෙනුවට ගන්නවයි කෙනෙක් එයාව පොදු හරය. එහෙනම් පුතාලා හොඳට බලන්න මෙතන තිබුණු 7 තමයි මෙන්න මේ ඇවිත් තියෙන්නේ. එහෙනම් ඊළඟට මෙතන තිබුණු 4 ගේනවා පුතේ මේ කොටුවට. හරි නේද? ලවයේ ඉලක්කම් දෙක එතෙන්ට ගේනවා. එහෙනම් මම ලියනවා මෙතෙන්ට 4. එහෙනම් 16 එහෙමමයි පුතේ හරය. මෙතන එකතු වෙනවා 11යි. දැන් ඔයාලා යතේ පෑන නෑ. මම පොඩි අමුතු වැඩක් කරනවා කිව්වනේ. එතකොට මේක එකතු කිරීමේ ගාන. මෙන්න මේ එකතු කිරීමේ ගාන ඔයාලට පවරනවා. දැම්ම නෙමෙයි, තවම හංගින්. මම යනවා අඩු කිරීමේ ගානත් හදන්නේ. මේ ගණන් දෙකම හදලා මම ඔයාලට එක සැරේ පවරනවා මේ 2යි 4යි ඔයාලට. දැන් අහන් ඉන්නකො මේක. පුතේ මෙතන තියෙන්නේ 7න් 5. පමිතු මොකටද මන්ද මේ වෙලාවේ මයික් ඔන් කරේ? පමිතු උදාන. බලන්න කොච්චර බාධාවත්ද මේ ඉගෙන ගන්න දරුවන්ට. මට නම් බාධාවක් නැහැ. මට වහන් ඉන්න පුළුවන්. සැලකිල්ලෙන් වැඩ කරන්න පුතාලා. හරි. පුතේ හරයන් දෙකම 7 අපි පොදු හරය ගත්ත 7යි කියලා. දිග ඉරක් දැම්මා. මේ 5 තමයි මේ මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. එහෙනම් 1 යන්න ඕන මේ කොටුවට. හරිනේ? එහෙනම් පුතාලා අපිට දැන් තියෙන්නේ මොකද්ද? අඩු කරන්න විතරයි. එහෙනම් අපි අඩු කරනවා 5න් එකක් අඩු කරාම 4යි. හරි. ඉස්සෙල්ලා මේ ගණන් දෙක ලියා ගන්න. ඊට පස්සේ මේ 2 සහ 4 හදන්න සියල්ලටම මම දෙනවා විනාඩි 2ක්. හදන්න පුතාලා. හරි සර්. වැඩ ඉවර නම් පුතාලා පොඩි මැසේජ් එකක් දාන්න. හරි සර්, ඕකේ සර්, ෆිනිෂ්. මම එතකොට දැනගන්න. දිනුකි දැන් තේරෙනව නේද පුතා? ඔව් සර්. ඒකනේ. ගිය සතියේ කොටස ටියුට් එක print out දාගෙන හදන්න. සර් print out එක තියෙනවා. තියෙනවනේ. හරි. ඔයා ඒ ටික හදන්න දැන් මොකද මං අච්චුපතේ ඒ ටිකට අදාළ homework ටික කියලා දුන්නම දැන් ඒ ටික පුළුවන් වෙලා ඇති. හැමදාම පන්තියට සහභාගී වෙන්න පුතේ කඩි කඩ ආවොතින් මේකෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. හරියටම 7:00ට ලොග් වෙන්න. මොකද ආරම්භක අවස්ථාවේ පුතේ මම පැහැදිලි කරන දේවල් නැති වුණොත් එදාටත් පාඩම තේරුම් යන්නේ නැති වෙන්න පුළුවන්. හරිනේ? right. අපි එහෙනම් මේ ටික කියලා දීලා ඊළඟ වැඩේට යනවා. අපි ගොඩක් අය ඉවරයි කියලා තියෙනවා. මේකේ පුතේ හිස් කොටුව තියෙන්නේ ඉදිරි ඉලක්කමට. ඔන්න රැවටෙන්න එපා පුතේ 5. නේද? එකතු කරන්න තියෙන්නේ 8යි. 8න් 8යි. අපි එදා ඉගෙන ගත්ත පුතේ 8න් 8යි කියන්නේ 1යි කියලා. නමුත් අපිට හිස් කොටුවක් තියලා නැහනේ.
ඒක නිසා ඒව ලියන්න යන්න අවශ්‍ය නැහැ. අපි ඒක ඉගෙනගෙන තියෙන්නේ. 8න් 8 කියන්නේ 1යි. 3න් 3 කියන්නේ 1යි. 5න් 5 කියන්නේ 1යි. ඒකේ තේරුම ගිය සතියේ හිටියේ නැති දුල පුතාලට පුතේ ඇපල් ගෙඩියක් ගෙනල්ලා අපි සමාන කොටස් 3කට කපනවා. ඊට පස්සේ 3න් 3ම කනවා. 3න් 3ම කෑව කියන්නේ පුතේ ඇපල් ගෙඩියම කාලා. ඒ කියන්නේ ගෙඩි 1යි. හරි නේද? right. අපි යනවා ඊළඟට අඩු කරන ගාන බලන්න. අඩු කරන ගානේ තියෙන්නේ කොහොමද? පුතේ. හිස් කොටු සංඛ්‍යාව වැඩි වෙලා ගැටලුවක් නැහැ අපි ඒකට බය නැහැ දැන්. මෙතන පළවෙනි එකට 11. මෙන්න පුතේ මුද්‍රණ දෝෂයක් දෙකක් තියෙනවා මම දැන් දැක්කේ. දැන් මේක නිසා මට වැරදුනා නේද පුතාලා? මේ බලන්න මෙන්න මේක පුතේ අපේ ටයිප් සෙටින් කරන ඇන්ටි වරද්දලා පුතේ මෙතන අඩු කිරීම වෙන්න ඕන. ඇයි පුතේ මෙතන අඩු කිරීමනේ? පුතාලා තරහ නැතුව ඒක අඩු කිරීම කරගන්න පුතේ. හරි. 11 අඩු කිරීම 4. එතකොට පුතේ අපි 11න් 4ක් අඩු කරන්න ඕන 7යි. ඕක තමයි හිස්ටැන්. වැරදුණු අය තිවරදි කරගන්න. ඔන්න දැන් තමයි පුතේ අපි වැදගත්ම තැනට එන්නේ. අපි මං ගිය සතියේ කිව්වා මේ භාග පාඩම කොච්චරද වැදගත් කියන්නේ පුතේ. අපි තාම ඉන්නේ 6 වෙනි ශ්‍රේණියේ 7 8 9 10 11 ඊට පස්සේ උසස් පෙළ ඊට පස්සේ විශ්වවිද්‍යාලය ඒ හැම තැනදීම ඕන වෙන දේවල් පුතේ. හරියටම ඉගෙන ගන්න ඕන මං ඉදිරියේදී කියන්නම්. සංඛ්‍යා සුළු කිරීම පිළිබඳ අපට තියෙන්න ඕන හැකියාවන් 18ක් පුතේ. මේ එකක්. මෙතන එකක් නෙමෙයි මෙතන දෙකක් තියෙනවා පුතේ. භාග එකතු කිරීම, භාග අඩු කිරීම. එතකොට මේ සංඛ්‍යා කියන්නේ ගණිතය පදනම් වෙනවා සංඛ්‍යා එක්ක. නේද? තව විශේෂ කරුණු තියෙනවා. මම ඒව ඉදිරියේදී කියලා දෙන්නම්. එතකොට සංඛ්‍යා පිළිබඳ අපි ළඟ තියෙන්න ඕන හැකියාවන් දක්ෂතා තියෙන්න ඕන 18ක්. ඒ 18ම අපි හොඳින් වර්ධනය කරගන්න ඕන. එහෙනම් අපි මෙතන ඉඳලා බෝඩ් එකේ ගණන් හදන්න තමයි පුතේ තියෙන්නේ. මොකද මෙහෙම වැඩ කරන එක හොඳ මදි. පුතේ මෙහෙම හදනවද බෝඩ් එකේ හදනවද කියන්න. මෙහෙම හදාන සර්. ටියුට් එක නැති අය අත උස්සන්න බලන්න. ප්‍රේස් හෑන්ඩ් කරන්න ටියුට් එක නැති අය. මම ගණන් දෙකක් එහෙනම් මෙහෙම හදලා දෙන්න. ඊට පස්සේ නම් පුතේ අපි බෝඩ් එකේ හදමු නැත්තම් මේව තේරෙන්නේ නැහැ. මේ බලන්න මේ හිස්ටැන් ගොඩක් නේ තියෙන්නේ. හරි අපි ගණන් දෙකක් මේ ගාන හදමු මෙහෙම. බලමු කියන දේ පුතේ. හරය අසමාන භාග එකතු කිරීම හා අඩු කිරීම. ඒකට කරන්න ඕන දේ තමයි මේ බොක්ස් එකේ තියෙන්නේ. හරය අසමාන භාග එකතු කිරීමේදී හා අඩු කිරීමේදී ඒවායේ හරය සමාන කරගත යුතුය. අන්න පුතේ පොඩි උපදේශකුත් දීලා තුල්්‍ය භාග මගි. තුල්්‍ය භාග යොදාගෙන හරය සමාන කරගන්න ඕන. පුතේ මෙතන තියෙනවා 2න් 1 6න් 1. එතකොට මෙතන හරය 2 මෙතන හරය 6. එතකොට මෙයා තමයි පුතේ ලොකු හරය. එහෙනම් අපි වෙනස් කරගන්න ඕන කෙනා ඒ ලොකු කෙනා නෙමෙයි. පොඩි කෙනා. නේද? පොඩි කෙනා ළඟ අපි ලොකු කෙනාව හදා ගන්න ඕන. ආයි කියනවා පුතේ පොඩි සංඛ්‍යාව 2 මෙයාගේ ළඟ අපි හදා ගන්න ඕන ලොකු කෙනාව. ලොකු කෙනා කියන්නේ 6. මට පුංචි උදව්වක් ඕන කවුරු හරි කාගෙන් හරි. පුතේ හරයේ තියෙන 2 6ක් කරගන්න අපි මොකද කරන්නේ? සර් 3ෙන් ගුණ කරනවා. 3ෙන් ගුණ කරනවා. හරියටම හරියට. 3ෙන් ගුණ කරනවා තුල්්‍ය භාග සඳහා. නේද? තුල්්‍ය භාග සඳහා 3ෙන් ගුණ කරනවා. good very good. ඔයාලා මට උදව් කරනවා කියන්නේ ඔයගොල්ලෝ කොහොමද දක්ෂයෝ වෙනවා. එහෙනම් පුතේ මෙයාව 2 කියන එක 3ෙන් ගුණ කරා මෙන්න ලැබෙනවා 6. ඉන්නවා ලොකුවට ලියන්න. මෙන්න ලැබෙනවා 6 පුතේ. ඊට පස්සේ එතනින් වැඩ අවසන් වෙන්නේ නැහැ. 1 කියන එකත් ගුණ කරන්න වෙනවා 3ෙන්. 3ෙන් ගුණ කරනවා පුතේ. මේක තමයි අපේ පිළිතුර. දැන් හරය සමානයි. එහෙනම් මම මෙතන 6 කියලා ලියනවා. පුතාලා ලවය එකතු කරා මෙතන එනවා පුතේ 4. ඒ වුණාට පුතේ අපි පේලි දෙකයි තියලා තියෙන්නේ. මෙතන අපේ වාසනාවටද අවාසනාවටද බන්ද පුතේ?
සුළු වෙන භාග සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. කැමති කෙනෙකුට මම කියනවා ඔයාලා මේක සුළු කරලා එකවරම භාග සංඛ්‍යාව කියන්න කෙනෙක් කවුද ඉදිරිපත් වෙන්නේ? කවුරු හරි ඉදිරිපත් වෙනවද? කියන්න ශාරද. දෙකෙන් එකයි. දෙකෙන් එකයි. තා චුට්ටක් හිතන්න පුතේ. තුනෙන් දෙකයි. තුනෙන් දෙකයි. ඔව්. ඒ දෝ කිව්ව එක හරි. එහෙනම් පුතේ මොකද්ද කරේ කියලා මං කියන්නම් පුතේ. අපි 4 දිහා 6 දිහා දෙන්න දිහා බැලුවා. දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් හොයාගන්න ඕන පුතේ. ඒක තමයි අමාරු වැඩේ පුතේ. මේ දෙන දිහා ටිකක් බලන් හිටියම අපිට පේනවා දෙකෙන් බෙදනවා පුතේ. එහෙනම් අපි දැන් දෙකෙන් බෙදමු. 4 දෙකෙන් බෙදුවා 2යි. 6ත් දෙකෙන් බෙදන්නේ කියන්නේ 4 දෙකෙන් බෙදලා 6 3ෙන් බෙදන්න බෑ පුතේ. එකම සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. ඇයි පුතේ අපි මේක ඉගෙන ගත්ත ගිය සතියේ මේ තුල්්‍ය භාග. අද හෝම්වර්ක් වලදී කතා කරා. එහෙනම් මෙයාව දෙකෙන් බෙදුවම 3යි අපේ දූ කිව්ව උත්තරේ හරි 3ෙන් 2යි පුතේ. මේක මේ ගාන හදාගෙන අපි රෝම ඉලක්කම් දෙක සාකච්ඡා කරමු. ඇති නේද වෙලාව පුතේ? අපි යමු ඊළඟ ගාන හදන්න. හරි. ඔයාලා මැසේජ් එකක් දානකම් මම බලන් හිටියේ. හරි පුතේ. අපි පටන් ගමු. ඊළඟ ගාන තියෙන්නේ අඩු කරන්න. ඒකත් ඉස්සෙල්ලම මතක් කරන්න ඕන. අපි කල්පනා කරන්න ඕන ළමයි 4 12. 4 ළඟ 12ක් හදනවද? 12 ළඟ 4ක් හදනවද පුතේ? අමුතු වාක්‍යයක් සර් ඇහුවේ. ආය අහන්න. තව විදිහකට අහන්න පුතේ. 4 12ක් කරගමුද? 12 4ක් කරගමු. උදව් කරනවද කවුරු හරි? මම ඉස්සෙල්ලා පොඩි ඉංගියක් දුන්නා පුතේ. මේ බලන්න. තුනෙන් ගුණ කරලා. ඔව්. මෙයා 12යි පුතේ. මෙයා 4යි. අපි මේ වගේ ගණනකදී කිසිම වෙලාවකදී පුතේ මෙයාව වෙනස් කරන්න බලන්නේ නැහැ. ඇයි?
එයාව තමයි විශාල. එහෙනම් මේ පුංචි කෙනා විශාල කෙනා බවට පත් කරගන්න. එහෙනම් මගේ අර වාක්‍ය මම අමුතු වාක්‍ය දෙකක් කිව්වේ. මොකද්ද? 4 12ක් කරනවද 12 4ක් කරනවද? එතකොට ඒක වැරදි වාක්‍ය තමයි පුතේ 12 4ක් කරන්න බෑ. 4 12ක් බවට පත් කරගන්න. එහෙනම් මේ 4 චක්කරේ පුළුවන් අයට දැනට හිතිලත් ඇති. 4 12ක් වෙනවා පුතේ 3ෙන් ගුණ කරාම මම ලියනවා එහෙනම් 3ෙන් ගුණ කළා මේ 4 යව 12යි පුතේ. ඒ වගේම මෙයා 3ෙන් ගුණ කරා නම් පුතේ ලවයා 3ෙන් ගුණ කරන්න ඕන. ඇයි? මම ආයි මතක් කරනවා තුල්්‍ය භාග නීතිය. එහෙනම් එයා sorry පුතේ. එයාව 3ෙන් ගුණ කරාම 9. එහෙනම් මෙතන වෙනසක් නැහැ පුතේ. එයා 12 තියෙන නිසා කිසිම වෙනසක් නැහැ. ලවයේ කිසිම වෙනසක් නැහැ. අපි මෙයාව අඩු කරනවා පුතේ. 12 වෙනස් වෙන්නේ නැහැ. හරය 12මයි. මෙතන 9න් 5ක් අඩු කරා අපට ලැබෙනවා 4. දැන් මම ඔයාලගෙන් අමුතු ප්‍රශ්නයක් අහනවා. අනිවාර්යෙන් පුතේ මෙයා සරල වෙනවා. මම අහන්නේ ඔයාලගෙන් මේක සරල වෙන්නේ කීයෙන්ද? උත්තරේ නෙමෙයි සරල කරන්නේ කීයෙන්ද කියන එක තමයි පුතේ මට ඕන. සරල කරන්නේ කීයෙන්ද? 4ෙන් 3ෙන්. ඔව් උත්තර දෙකක් ආවා. 4ෙන් 3ෙන්. පුතේ 3ෙන් සරල කරන්න බෑ. ඒකට හේතුව තමයි 4 3ෙන් බෙදෙන්නේ නෑනේ පුතේ. නේද? එහෙනම් අර පුතා කිව්ව උත්තරේ හරි. 4ෙන් සරල කර. එහෙනම් අපි සරල කරනවයි කියන්නේ පුතේ බෙදනවා. එහෙනම් 4 4ෙන් බෙදුවා 1යි. 12 4ෙන් බෙදුවා 3යි. අවසාන උත්තරේ 3යි. හදාගන්න පුතාලා. ඕක දෙකෙන් බෙදන්න බැරිද? හොඳ පුතේ අයියෙන් කියන්න. ඕක දෙකෙන් බෙදන්න බැරිද? දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට සරලම අවස්ථාව එන්නේ නෑ පුතේ. ඔයා දෙකෙන් බෙදුවත් නැවතත් දෙකෙන් බෙදන්න වෙනවා. හරිනේ? අපි කතා කරා ගිය සතියේ සරල කරනකොට බෙදන්න පුළුවන් ලොකුම එකේ. හරි නේද පුතේ? හරි අපි ඊතුරු ගණන් ටික බෝඩ් එකේ හදන්න සූදානම්. අපිට තියෙන්නේ පුතේ 19 වෙනි ගාන. අපි 19 වෙනි ගාන හදනවා. එක ගානයි මම හදන්නේ. ඔයාලට හිතන්න දෙනවා පුතේ ටියුට් එක පිරිසිදුව තියාගන්න ඕන නම් ඔයගොල්ලෝ 19 වෙනි ගානේ රෝමිලක්කත් දෙක හදන්නේ කොලයක. ඒක නිවැරදි වුණොත් ටියුට් එකට ගමු. ඉතින් පුතේ දැන් 19 දෙවෙනි ගාන හදන්න යන්න එපා. මොකද පළවෙනි ගාන අහන් හිටියොත් තමයි දෙවෙනි ගාන හදන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පුතාලා අපි හදනවා 19 වෙනි ගාන රෝමිලක්කත් එක අපිට තියෙන්නේ පුතේ 8න් 3 එකතු කිරීම 4න් 1. පහළට සමාන අරගෙන හදනවා පුතේ සමාන ලකුණ දාගන්න. එතකොට අපි හිතලා බලමු 8ද වෙනස් කරන්න ඕන 4ද වෙනස් කරන්න ඕන. දැන් ඔයාලා දන්නවා මෙයා විශාල කෙනෙක්. එයා වෙනස් කරන්නේ නැහැ පුතේ. මෙයා තමයි වෙනස් කරන්නේ. වෙනස් කළා කීයද හදා ගන්න ඕන 4 8 හදා ගන්න. 4 ළඟ 8ක් හදා ගන්න. මෙයා 8ක් වෙන්න පුතේ දෙකෙන් ගුණ කරන්න ඕන. මේ මං කියන ඒවා ඔයාලා තනියම හිතන්න ඕන ඊළඟ ගණනේ. හරිනේ? මෙයාව 8ක් වෙන්න දෙකෙන් ගුණ කරනවා තව වැඩ තියෙනවා පුතේ. මෙයාවත් දෙකෙන් ගුණ කරන්න.
එහෙනම් අපි පළවෙනි තීරණය ගත්තා. ගොඩක් තීරණ තියෙනවා. පළවෙනි තීරණය තමයි 8න් 3 නෙමෙයි අපි වෙනස් කරන්නේ. හොඳට මං කියන ඒවා අහන් ඉන්න. එහෙම වුණොත් තමයි මේක හොඳ පන්තියක් වෙන්නේ. හරිනේ? අපි වෙනස් කරන්නේ 4න් එක. ඒකෙදි හරයේ 8ක් හදාගන්න අපි ආව දෙකෙන් ගුණ කරනවා. ලවයත් ඒක නිසා දෙකෙන් ගුණ කරනවා. ඒ වගේම තමයි පුතේ ඒක ලියන විදියත් ඉගෙන ගන්න. මේ ගණනේදී මම ලියන විදිය පෙන්නනවා. ඉස්සෙල්ලා ගානේ ලියන විදිය පෙන්නුවේ නැහැ. ඔන්න බලන්න පුතා. 8න් 3 කිසිම වෙනසක් නැහැ. එයාම එහෙමම ලියනවා. 18 වෙනි ගාන අපි එකතරේ හිස්ටන් පිරෙව්වේ. අද පියවර සහිතව. අපි තීරණය කරා පුතේ 4 ගුණ කරනවා දෙකේ. මතකද තුල්ලේ භාගවලදී මෙහෙම ලිව්වා. එහෙනම් පුතේ මේ ළමයි තිබුණු එක එයාව ගුණ කරනවා දෙකේ. 8න් 3ට වෙනසක් නැහැ. එයාව දිගටම එනවා මෙහෙම එයාම සමානව. මෙයා ටික ටික පහළට එනකොට වෙනස් වෙනවා. 4 වරක් 2 8යි දෙවරක් 1 2යි. මෙන්න අපිට ලැබිලා තියෙනවා පුතේ හරය සමාන භාග දෙක. එහෙනම් මෙයාව එකතු කරනවා අපි තුන්වෙනි පෙළේ 8 8මයි. 3යි 2යි එකතු කරනවා 5යි. මම මෙහෙම සමාන දැම්මා. මොකද පේලි 3 ඉවරයි පුතේ. සමාන දැම්මේ මොකටද? සරල වෙන්න. සරල කරන්න. සරල වෙනවද බලන්න. ඔයාලා මට කියන්න මේක සරල වෙනව නම් පුතේ. මට කියන්න සරල වෙනව නම් කීයෙන්ද බෙදෙන්නේ? 2ෙන්ද 3ෙන්ද 5ෙන්ද 8ෙන්ද? දැන්ද කවුරුත්? ඔව්. ළමයි සර් සමාන ලකුණක් දැම්මේ බොරුවට නේද? මෙයාව සරල වෙන්නේ කීයකින්වත්. සරල වෙන්න නම් දෙන්නම බෙදෙන්න ඕන. දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් නැහැ. ගාන හදලා ඉවරයි. නේද? සමහර අපි පුරුදු වෙලා තියෙන ගාන හදලා ඉවරනාම ඉලි දෙකක් ගන්න. ඔකේ කලබල නැතුව පිළිසිදුව ලියන්න. දෙවනි ගණන මෙන්න මෙහෙම තියෙන්නේ. මේ ටියුට් එක නැති අයට තමයි ලියන්නේ. 20 17 අඩු කිරීම 5න් 2. පුතේ මම පොඩි උදව්වක් කරනවා. මෙයාව එහෙමම ලියන්න අර වගේමයි පුතේ මෙතන අඩු කිරීම මෙයා වෙනස් කරගෙන යන්න. අවසාන පිළිතුර භාග සංඛ්‍යා චැට් එකට දාන්න අමාරුයි. අපි බලමු. පුළුවන් අය දාමු පුතේ. අපි ටිකකින් සාකච්ඡා කරමු. මේක හදාගන්න ලස්සනට මේක තනියම හදන්න. වෙලාව ඇතිද පුතාලා? තාම හදනවා සර්.
හදලා ඉවරයි සර්. අපි හදමු පුතේ. හරි. හොඳයි. එහෙනම් පුතාලා බලන්න. හැබැයි මම සාකච්ඡාව පටන් ගන්නකොට ඔයාලා පැන කියන්න ඕන මේසෙට. මේක හොඳ පුරුද්දක්. ගණිතයට විතරක් නෙමෙයි. ඔයාලා පාසලේදී උපකාරක පන්ති වලට තව යනවා නම් ඒ වයිදී හොඳම දෙයක් පුතේ ගුරුවරයාගේ සංවාදය තමයි අහන්නේ. ගණිතය පස්සේ බලලා වැඩක් නැහැ. ඔය ටියුට් එක හරි නෝට් එක හරි. ගණිතය දැන් ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඉතිහාසය අපට අච්චුපොත කියවලා නෝට් එක කියවලා ඕනම වෙලාවක ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා ගණිතය ඉගෙන ගන්න විදිය හරිම වෙනස්. මම පුහුණු කරන්නේ. දැන් පැන තියන්න මේසෙ උඩ. හරි. දැන් අපි ටිකක් කල්පනා කරමු. නේද? මොකද කල්පනා කරන්නේ? මෙයා විශාල කියලා. මෙයා කුඩා කියලා. එහෙනම් අපේ පළවෙනි තීරණය මෙයා තමයි වෙනස් කරන්නේ. එහෙනම් මම මෙයාව මෙහෙම ලියනවා. මේ මම අද කතා කරන දේවල් වල තනියම හිතන දේවල් වෙන්න. ඊට පස්සේ මෙතන තියෙන 5. මෙතන බැලුවා 20 තියෙන්නේ 5 20ක් කරගන්න ඕනේ. හරිම ලේසි නේද? 5 20ක් කරගන්න අපි 4ෙන් ගුණ කරනවා. කලබල වෙලා හදන්න බෑ. අපි හරිය හිමින් යන්නේ අපිට. 2 4ෙන් ගුණ කරනවා. ඇයි? එයා 4ෙන් ගුණ කරන්නේ. හරය 4ෙන් ගුණ කරන නිසා ළමය 4ෙන් ගුණ කරනවා. කොහෙද විශේෂ කරුණ තිබුණේ? තුල්ලේ බාහුව. අපි දෙවෙනි පියවරට යනවා. 20 17 එයාගේ වෙනසක් නැහැ. මේක ගුණ කරලා ලියනවා 5 4 20යි. මෙතන 8යි. හරය සමාන වෙලා තියෙනකොට එහෙනම් අවසාන පියවර යනවා 20 17න් අපි 8ක් අඩු කරනවා. 17න් 8ක් අඩු කරනකොට වරදිනවා. අපි මෙහෙම කරමු. 17න් 7ක් අඩු කරන්න හරිම ලේසි. 17න් 7ක් අඩු කරනකොට 10යි. අපිට 8ක් අඩු කරන්න තිබුණේ 10න් තව එකක් අඩු කරා 9. දැන් මට මෙයා සරල කරලා කියන්න. කවුද කියන්නේ මට මෙයාව සරල කරලා උත්තරේ? ඔයාලා බයයිනේ කතා කරන්න. වරදින්න පුළුවන් පුතේ. මට ඒක කියන්න අමතක වුණා. මේ පන්තියේදී මම කලාතුරකින් ප්‍රශ්න අහන්නේ. මොකද ඔන්ලයින් පන්තියේ වැඩිපුර කතා කරන්න ගියාම ඉගෙන ගන්න දරුවන්ට බාධාවක් ඒක. සාමාන්‍ය පිසිකල් පන්තියක් වගේ නෙමෙයි. ඒක නිසා හදිස්සියෙන් අහන ප්‍රශ්නයක එක්කෙනෙක් දෙන්නේ උත්තර දෙන්න. මේක සරල කරලා කියන්න. 3න් 1යි. ඔව්. තව එක්කෙනෙකුට chance එකක් දෙන්න. කොහොමද? නෑ නේද? right. මම එහෙනම් තීරණය දෙන්නම්. මේ ළමය හරය දෙන්නම බෙදන කවුරුවත් නෑ. අපරාධේ. ඔයාලගේ උත්තරේ වෙන්න ඕන. සරලව සරල වෙන්නේ. ඇයි කියන්න බය වුණා? බය වෙන දෙයක් නෑ. මෙතනින් අපේ ගමන ඉවරයි. ගමන කියන්නේ අපේ ගාන හදලා ඉවරයි. right. හදාගන්න කාලය. හරි. දැන් ඔතනින් අපේ පාඩම අවසන් වෙන්න තව පොඩි කොටසක් තියෙන්නේ. අපි ඒක සාකච්ඡා කරලා පාඩම අවසන් කරමු. අපිට පුංචි මාතෘකාවක් ඇවිල්ලා තියෙනවා පුතේ. ටියුට් එක මගේ ළඟ තියෙනවා. මොකක්ද කියන්නේ? සජාතීය සමූහයකින් භාගයක්. මොකද්ද අපිට තේරෙන්නේ නැහැ. ඉන්න මම කියලා දෙන්න. පොතේ අපි ගේනවා පේන ගෙඩිය.
පේන ගෙඩිය සමානව තුනකට කපනවා. තුනකට කපලා මම ඔයාලට එකක් දෙනවා. ඔයාලට ලැබුණු භාගය තමයි පුතේ 3න් 1. අපිට තිබුණේ පේන ගෙඩි එකයි. එතකොට ඒකත් භාගයක් විදියට අපි දුන්නා. ඉදිරිපත් කරා. නේද? අපිට තිබුණේ එකයි එක භාගයක් විදියට ඉදිරිපත් කරා අර බෙදපු ආකාරය. අපිට තියෙනවා පුතේ රම්බුටන් ගෙඩි ගොඩක්. ඉන්න මං ගාලා කියන්නේ රම්බුටන්. එකක් නෙමෙයි පුතේ ගොඩක්. රම්බුටන් ගෙඩි තියෙනවා මෙතන 7ක්. මම 7ක් මැන්දේ නෑ වෙලාව යන නිසා. පෙර ගෙඩි තිබුණේ එකයි. එක කැපුවා 3කට. ඒකෙන් මම එකයි ඔයාලට දුන්නේ. ඒක 3න් 1යි. දැන් තියෙනවා සමූහයක්. අන්න බලන්න මාතෘකාවට ගැලපෙන සජාතීය සමූහයකින්. සජාතීය කියන්නේ මොකක්ද? එක ජාති. රම්බුටන් තියෙන අතරේ වෙරළු තියෙන්න බෑ. රම්බුටන් සජාතීය සමාන ජාති. ගෙඩි 7ක් තියෙනවා. මම ඔයාලට දෙනවා ගෙඩි 3ක්. මට කියන්නේ ඒක භාගයක් විදියට පුතේ. කවුද? ඊළඟට කවුද කියන්නේ පුතේ? මම කියන්නේ මොකද්ද? අපිට තියෙන රම්බුටන් ගෙඩි 7යි. අපි ඔව් 3ක් දුන්නා. 7න් 3. ඔන්න ඔය භාග දෙවර්ගය තමයි හඳුනාගන්නේ. මෙතන තිබුණේ 1යි. උදේ අපි ඒක සමානව කැපුවා. එකක් දුන්නා 3න් 1යි. මෙතන තිබුණ සමූහය එකම ජාතියේ සමූහය. කොච්චර තිබුණද? 7ක් තිබුණා. මම ඔයාලට දුන්න 3ක් ඒක භාගයක් විදියට හැදුවා 7න් 3යි. එහෙනම් උදේ ලෝකේ භාග රැඳෙන්නේ මේ විදියට. එකකින් කොටස් වෙන අවස්ථා තියෙනවා. සමූහයකින් තව සමූහයක් දීපු අවස්ථා තියෙනවා. ඔක ඉගෙනගෙන ඔක හිතේ රඳවගෙන අපි යම් පුංචි ගණන් දෙකක් තියෙනවා. ඒක හදලා අපි පාඩමක් අවසන් කරනවා. පුතේ පැහැදිලි කිරීම පැහැදිලිද? පුතාලා මට කියන්න. නැවතත් අපි මෙතෙන්ට ආවා. මෙහෙම පැහැදිලි කරන එක ලේසි පුතේ. ඔව්. ගණන පේන්න තියෙනවනේ. ඒකයි මම එහෙම ගත්තේ. මේ තියෙන්නේ අපි කතා කර මාතෘකාව. සජාතීය සමූහයකින් භාගයක්. සමීර ළඟ පුතේ අපේ උදාහරණයට සමාන එකක්මයි පුතේ. සමීර ළඟ රම්බුටන් ගෙඩි 15ක් ඇත. ඉන් රම්බුටන් ගෙඩි 6ක් චතුරට ලබා දෙයි. චතුරට ලැබුණු රම්බුටන් ගෙඩි ගණන මුළු රම්බුටන් ගෙඩි ගණනේ භාගයක් ලෙස. පුතේ මෙතන තිබුණු මුළු රම්බුටන් ගෙඩි ගණන 15යි. ඒක තිබුණේ කාගේ ළඟද? සමීර ළඟ. ගැටලුවක් නැහැ. ඒකෙන් දෙනවා චතුරට දෙනවා ගෙඩි 6ක් පුතේ. 15න් 6යි මේ වගේ ලොකුවට ලියන්න එපා. මේ අතරේ ඉඳ තියෙන පොඩි කොටසේ පුතේ ලියන්න 15න් 6යි. පුතේ මේව සරල වෙනවා. තානමකින් කියන්න සුළු වෙනවා. හැබැයි අපිට එහෙම දෙයක් කියලා නැහැ. සරල කර දක්වන්න, සුළු කර දක්වන්න මුකුත් කියලා නැහැ. භාගය විතරයි පුතේ. අපි භාගය ලියලා අවසන් කරනවා. right. ඊළඟ එක ලියන්න තනියම බලන්න. තනියම ලියන්න. හරි. අමීෂා මිරිස් පැල 30ක් සිදුවනවා පුතේ. 24ක් පැල වෙනවා. එහෙනම් සම්පූර්ණ පැල ගණන 30යි. ඒකෙන් 24ක් පැල වෙලා භාග සංඛ්‍යාව හදනවා පුතේ. 30න් 24යි. හදමු.
පුතේ ගණනේ අංකය වැරදිලා. අර පැත්ත 19 තියෙන්නේ. පුතාලා මේ 21 ගාන 20 කියලා හදාගන්න පුතාලා. අපේ පාඩම අවසන් වෙනවා පුතේ. හරි. ඔයාලා වැඩ කරන පොත ගන්න පුතේ. ටියුට් එක නෙමෙයි. හෝම්වර්ක් කරන්න වෙනම පොතක් තියාගෙන ඉන්නවනේ පුතේ. ඒක ගන්න. අපි දැන් වැඩ කරන්න හදා. සාමාන්‍යයෙන් මම ඔයගලන්ට ගණන් ගොඩ ගහලා ටියුට් වල ගණන් පුරවල ගණන් එපා කරන්නේ මට හිතෙනවා පුතේ මෙන්න බලන්න මේක දැක්කම නම් ගණන් එපා වෙයිද කියලා හිතෙනවා. නේද? මේ පැත්තේ ගණන් 6යි. ඔන්න බලන්න පුතේ අනිත් පිටුවට ගිහිල්ලා මේ ගණන් ටික ලියනකොට අතරි දෙනවනේ පුතේ. නේද? අපි වැඩ කරලා මේ ගණන් එපා කරගන්න හොඳ නැහැ. ඒක නිසා දැන් හැමෝම වැඩ පටන් ගන්න පුතේ. මාත් එක්ක හිමින් යමු. හැමෝම ලියන්න මේ පළවෙනි අභ්‍යාසය 9 5 අභ්‍යාසය කියලා ලියන්න. මේ රවුන්ඩ් මේ එළියප එක රවුන්ඩ් කරන්න ඕනේ නැහැ පුතේ. යටින් ඉරක් ඇද්දම ඇති. 9 5 අභ්‍යාසය. මේ අභ්‍යාස කරොත් තමයි පුතේ අපට පාඩම තහවුරු වෙන්නේ. ඒක නිසා හැමෝම මේ වැඩේට සම්බන්ධ වෙන්න. බැරි වෙන හැම තැනදීම මම උදව් කරනවා. හරි පුතේ ඊළඟට දාන්න අංක 1. අංක 1. සිංහල වාක්‍ය අගය සොයන්න ලිව්වත් කමන්නේ නැතත් කමන්නේ. අපි ඒකේ මුල් ගණන් හදන්නේ නැහැ පුතේ. ඊටාම ලේසි. අපි යනවා දෙවනි පිටුවට. මෙන්න මේ පිටුවේ අපි හදනව ගණන් ටිකක් අමාරු ටිකක් හදමු පුතේ. මොකද දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒක නිසා අපට ලේසි මේව ඕනේ නැහැ. අපි හදනවා පුතේ මෙන්න මේ ගණන් 8. නෑ. ඔව් 8යි පුතේ. හැබැයි ඔක්කොම කලබලයට දඟලලා පොර කන්න එපා. එකින් එක ලියන්න පුතේ. ඉස්සෙල්ලා ලියන්න M කියලා. මාත් එක්කම ලියන්න. M. මෙයාව. M. right. ගාන ලියන්න දැන්. M කියලා ලිව්වා. ගාන ලිව්වා. හා. එතනම ඉස්සරහා සමාන දාන්න. අපි පුතේ එක සැරේ ගන්නවා. අර පොදු හරේ ලියන්න යන්නේ. මොකද පොදු හරේ ලියන්න දෙවෙනි ගානේ පුහුණු වෙන්න තියෙනවා. ඒ තියෙන පුතේ. අර දිගට ඉර දාලා මම පෙන්නන්නම් පොඩ්ඩක්. මේ තියෙන පුතේ. ඒක නිසා මෙතෙන්දි මම ඒ ක්‍රමය අනුගමනය කරන්නේ. මොකද අපි ළඟ දක්ෂතා ඇති වෙන්න ඕන. මේ වගේ ගානකට එක සැරේ උත්තරේ ලියන්න. පුතේ 6යි 6යි 12යි කියලා ලියවෙයි. නෑ පුතේ 12 නෙමෙයි 6. ලවයේ සංඛ්‍යා දෙක එකතු වෙනවා 5යි. right. එහෙනම් පුතේ තව ගණන් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එහෙනම් මම ඔක්කොටම දෙනවා ගණන් 8යිනේ විනාඩි 4. විනාඩි 4 ඇතුළත මේ විදියට මේ ඉංග්‍රීසි අකුරු දදා ලස්සනට හදන්න විනාඩි 4කින් මම සාකච්ඡාව පටන් ගන්නවා.
අපි සාකච්ඡාව පටන් ගන්න හදන්නේ. පුතාලා සූදානම්ද? පුතාලා රැඳී ඉන්න මේ ගාන ලේසි වුණාට අපිට ඉස්සරහ ගණන් වල ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා පුතේ. හරි. මම පිළිතුරු ලියනවා. ඔයාලා බලා ගන්න පුතේ. මෙතන 15යි. මෙතන එනවා 10ක්. මෙතන 7යි. පුතේ දැන් මුකුත් ලියන්න එපා. මොනවත් ලියන්න එපා. වැරදුනත් හදන්න එපා. හරි ගියත් අහගෙන ඉන්න විතරමයි තියෙන්නේ. මෙතන 7 ලවයේ සංඛ්‍යා ටික එකතු වුණාම 6යි කියලා. මෙතන 8 ලවයේ සංඛ්‍යා ටික එකතු වුණාම පුතේ නැවතත් 6යි කියලා. මෙතන 10 ලවයේ සංඛ්‍යා ටික එකතු වුණාම කීයද පුතේ 9යි කියලා එනවා. මෙතන 9 ලවයේ සංඛ්‍යා ටික එකතු වුණාම 6යි කියලා එනවා. මෙතන 6 ලවයේ සංඛ්‍යා ටික එකතු වුණාම 6යි කියලා එනවා. මෙතන 15 ලවයේ සංඛ්‍යා ටික එකතු වුණාම 15යි කියලා එනවා පුතේ. වැඩ ඉවර නෑ. නේද? මම ඔයාලට නොදැනෙන්න දිගටම ගණන හදාගෙන ආවා. මෙතන එනවා කීයද පුතේ? 15. මොකද්ද මේ සර් කියන්නේ? පුතාලා දැක්කද? සරල වෙන තැන් තිබුණා, සුළු වෙන තැන් තිබුණා. මම ඒ ගැන ඔයාලගෙන් විමසුවේ නෑ. දැන් මම ඒක කරගෙන යනවා. මේක අනිවාර්යයෙන්ම ගණන හදන වෙලාවේ මතක් වෙන්න ඕන පුතේ. නමුත් මම එහෙම කරේ නෑ. ඒක රටාවකදී මෙන්න පුතේ. මේක ඔයාලට අවධාරණය කරන්න ඕන නිසා. දැන් ඔයගොල්ලෝ මම දන්න සුළු කිරීම කරලා නෑ. කමන්නේ පුතේ. පැන තියන්නකො මේසෙ උඩ. මෙන්න මෙයාව සුළු වෙනවා මේ දෙවනිය. පළවෙනිය සුළු වෙන්නේ නෑ පුතේ. එයාව සුළු වෙනවා 5. 5ව 3යි. 5ව 2යි. මම වෙන වර්ණ පෑනක් ගත්තට ඔයාලා එහෙම කරන්න ඕනේ නෑ. අර හදපුම ගණනේ ආයෙත් සමාන දාලා පිළිතුර ලියන්න. දැන් නෙමෙයි මං කියලා දෙලා ඉවර වුණා. මෙන්න මේකේ පුතේ දෙකෙන් බෙදෙනවා. එතකොට මෙතන 4යි 6 බෙදුවම 3යි. ඊළඟ කෙනා පුතේ සුළු වෙන්නේ නැහැ. මෙන්න මෙතන 3ෙන් බෙදනවා පුතේ. 3ෙන් බෙදුවම 9ට 3ේවත් 3යි 6ට 2යි. මෙන්න මේ ගණන් දෙක හරි විශේෂයි. අපි ඉගෙනගෙන තියෙන පුතේ මේවා. නේද? 6න් 6 කියන්නේ 1යි. 15න් 15 කියන්නේ 1යි. පුතාලා වැරදි නිවැරදි කරන්න මම බොහොම පොඩි වෙලාවක් දෙනවා. පුතේ මගේ උත්සාහය අද හෝම්වර්ක් සාකච්ඡා කරලා ඉවර කරන්න අපි කලබල නැතුව පුතේ ටික ටික වැඩ කරමු. දැන් මම එක සැරේ හදන්න ඔයගලන්ට මම මෙහෙම පැවරුවේ නෑ වැඩ. කොහොමද පුතේ? ළමයි. නේද? මෙහෙම කියන්නේ නෑ මම. 9 5 අභ්‍යාසයේ සියල්ලම හදන්න නෑ පුතේ. මම පළවෙනි ගාන විතරයි පැවරුවේ. ඒකෙනුත් තෝරගත්ත කොටසක්. මෙන්න මම දෙවෙනි ගානේ වැඩ පවරන්න හදන්නේ. පුතේ අද ඉගෙන ගත්ත දේ තහවුරු කරන්න නම් මේ ටික කරන්නම වෙනවා. මෙතන තියෙනවා පුතේ ගණන් කීයක් තියෙන්නේ? 5. නේද?
නෑ මම පහම පවරන්නේ නෑ. මම පවරන්නේ ගණන් 3යි. මොකද්ද? මෙන්න මේ ගණන් 3 පවරනවා පුතේ. එහෙනම් දෙක අංකය දාන්න C කියලා එකක් හදන්න, D කියලා හදන්න, E කියලා හදන්න. රයිට් මේව ලියලා හදන්න පුතේ. පොතේ තියෙන අංකයම ලියන්න. එතකොට C තමයි ලියන්න ඕන. අපි ඉස්සෙල්ලම ලියනවා කියලා A ලියන්න එපා. රයිට් මේ ගණන් 3ට මම දෙන්නේ විනාඩි 3ක්. ඔව් විනාඩි 3ක් ඇති පුතේ. අපි සූදානම් සාකච්ඡාව පටන් ගන්න පුතේ. මෙතෙන්ට එන්නේ දෙක. සර් ඔව් පුතාලා අහන්න. ගිය සතියේ රෙකෝඩින් එකේ ගන්න පුළුවන්. රෙකෝඩින් එක මම නෙමෙයි දෙන්නේ පුතේ. ඔයාලට රෙකෝඩින් එක ගන්න වෙන්නේ ඔය ලින්ක් එක දාන WhatsApp group එකට මැසේජ් එකක් දාලා ගන්න පුතාලා. එහෙම නැත්නම් Atlas Learn YouTube channel එක හරහා ගන්නත් පුළුවන්. ඒක සර්ච් කරලා ගන්න පුතේ YouTube වලට ගිහින්. වැඩිහිටියෙක් තාත්තා අම්මා කියන්න. එතකොට අම්මා හදලා දේවි. අම්මා තාත්තා එක අරගෙන දේවි. මෙන්න පුතේ මෙතන දෙක. මෙතන අඩු කරාම 5යි. 9 සහ 5 සරල වෙන්නේ නෑ පුතේ. ඊළඟ ගානට යනවා පුතේ. මෙතන 5යි. 5න් දෙකක් අඩු කරා මෙතන 3යි. මේකේ ලියන ස්වභාවය විතරයි වෙනස්. මොකද්ද පුතේ? මෙන්න මේ දිග හරයක් අරගෙන ලවයන් දෙක ඒ මතට ගේනවා. අපි ඉස්සෙල්ලා ගානේ එහෙම දෙයක් කරේ නැහැ. හරි නේද? ඒවා පුරුදු වෙමු. ඊළඟ ගණනට අපි යනවා. හිස් කොටු ගාන වැඩි වෙලා පුතේ. අපිට බය වෙන්න දෙයක් නැහැ.
මෙතන 3යි. පළවෙනි එක 7යි පුතේ. මෙතන 3යි. අඩු කරනවා 4යි. මෙයා සරල වෙනවා. හැබැයි අපිට හිස් කොටු දාලා නෑ පුතේ සරල කරන්න. අපි පාඩුවේ ඉමු. මෙතන 4යි උන හැමතැනම හිස් කොටු පුතේ. මෙතන වැරදුනා නේද පුතේ? මෙතන 7 ඊළඟ තැන 7. මට දෙවෙනි වරහන කියවෙන්නේ හැමතිස්සෙම. මෙතන 8. නැවතත් හරය 8. ලවයේ සංඛ්‍යා අඩු කරා 3යි. මෙතනත් හිස් කොටු ගාන වැඩි වෙලා. පුතේ පළවෙනි කොටුව 8යි. දෙවෙනි කොටුව 7යි. මම දන්නවා මේක බෝඩ් එකේ කරනවට වඩා මේක තමයි දැනෙන්නේ. බෝඩ් එකේ පැහැදිලි කරන්න ඕන ගාන මම බෝඩ් එකේ පැහැදිලි කරා. 15 වෙනසක් නෑ පුතේ මෙතන 15ක්. ඒ 15මයි පුතේ මෙතන. 8න් 7ක් අඩු කරා 1යි. අඩුපාඩු තියෙන දූල පුතාලා හදාගන්න. තව පුංචි වැඩක් පවරනවා. මෙහෙම වැඩ පැවරුවම එපා වෙන්නේ නැහැ පුතේ. මම එක සැරේටම 1 2 3 මෙන්න මේ කොටස් හදන්න කියලා ලොකු ප්‍රමාණයක් පැවරුවා නම් එපා වෙනවා. අපි හිමින් යමු. මේ බලන්න පුතේ. මම දන්නවා මේ ටික ඔක්කොම පැවරුවොත් ඔයගලන්ට එක සැරේට නිකන් කම්මැලි ගතියක් දැනෙනවා. මොකද මම ආයේ දරුවොත් එක්ක අවුරුදු ගාණක් වැඩ කරලා පුරුද්දක් තියෙනවා පුතේ. නේද? මම ඔයගලන්ට වැඩිපුර වැඩ පවරන්නේ. ඔන්න මේක තවත් ගොඩක් අඩු කරන වැඩ. පුතේ මම මේ ගණනේ තියනවා. නේද පුතේ කීයක් තියෙද 15ක් තියෙනවා. මම පවරන්නේ 6යි. ඒ 6ට හැබැයි විනාඩි 6ක් දෙනවා. මොකද ගාන ලියන්නත් ඕනනේ පුතේ. ඉස්සෙල්ලා වැරදුනා පුතේ. අංක 3 දාන්න අංක 3 දාලා J කියලා ලියලා හදන්න K කියලා ලියලා ඒ විදිහට හදන්න පුතේ. හැබැයි මතක තියාගන්න මේක තියෙන්නේ පුතේ අඩු කරන්න. හරි අඩු කරමු. විනාඩි 6ක් දෙන්නේ නැහැ. විනාඩි 5කින් සාකච්ඡාව පටන් ගන්න. විනාඩි 5කින්.
හරි සර්. ඔව් අපේ වෙලාව ඉවරයි. අපි යමු වැඩේට. අපි දුන්නේ ගණන් 6යි. එකවර පිළිතුරු ලියන ඒවා 6යි 1යි. 5න් 4ක් අඩු කරාම 1යි. මෙතන හරය 15යි. අපි 11න් 4ක් අඩු කරනවා පුතේ 7යි. මෙතන හරය 13මයි. 9න් 4ක් අඩු කරනවා 5යි. මෙතන 8යි. 5න් 3ක් අඩු කරනවා 2යි. අන්න පුතේ මම ඒ වෙලාවේ මේක සරල කරනවා. දෙක දෙකෙන් බෙදනවා 1යි. 8 දෙකෙන් බෙදනවා 4යි. අපි මෙතෙන්ට එනවා. හරය 9යි. 7න් 6ක් අඩු කරනවා 1යි. එකක් ආවම ඉතින් කොහොමත් පුතේ සරල වෙන්නේ නැහැ නේද? මෙතන 20යි. ලවය 17න් 7ක් අඩු කරනවා 10යි. මම මේ එකම ගානකටවත් උදව් ඉල්ලුවේ නැහැ. හැබැයි මේ ගානට උදව් ඉල්ලනවා ඔයාලගේ. මට කියන්න පුතේ මේක බෙදන්නේ කීයෙන්ද? දෙකෙන් එකයි. දෙකෙන්. නෑ මං අහපු ප්‍රශ්නෙටයි උත්තර දෙන්න ඕන. මං අහුවේ මේක දෙකේ කීයේ දෙකේ නෙමෙයි. 10න්. ගන්න බලන්න පුතේ. හරි මයික් මියුට් කරගන්න දැන් හැමෝම. පිළිතුරු ආව ගොඩක්. සමහරු කිව්වා 2. සමහරු කිව්වා 5. සමහරු කිව්වා 10. පුතේ සරලම ආකාරයෙන් ලියන්න කියලා නෑ. ඒකට මම ඔක උගන්වන්න ඕනනේ පුතේ. සරලම කියලා මයන්නක් එනවා කියන්නේ පුතේ පුංචිම ආකාරය. පුංචිම ආකාරය ගන්න නම් 2කින් බෙදලා හරියන්නේ නෑ පුතා. 5න් බෙදලා හරියන්නේ නෑ 10න් බෙදන්න. නේද? 10න් බෙදමු අපි කලබල නැතුව 10 10න් බෙදුවා 1යි. 20 10න් බෙදුවා 2යි. අවසාන උත්තරේ 2කින් 1යි. පුතේ අඩුපාඩු හදාගන්න. ඊළඟ ගණන නම් හොඳ ගණනක් පුතේ. ඇයි සර් එහෙම කියන්නේ? ඔයගලන්ට එපා වෙන ස්වභාවයක් නෑ බලන්න. 4යි තියෙන්නේ පුතේ. නේද? ඒ ඇත්තට මේක හරිම සාධාරණයි. ඒ ගණන. මම ඔයාලට මේ ගණන් 4ම දෙනවා. පුතාලා හදන්න 4 වෙනි ගානේ ගණන් 4ම. ගණන් 4ටම දෙන්නේ මං විනාඩි 3යි. මේ ඔයාලා අච්චු පොතේ ගණන් පුතේ. මට පොඩි මතක් කිරීමක් කරන්න වෙනවා පුතේ. තියෙන එකතු කිරීම. මොකද මේ ටික අඩු කරා කියලා මේක අඩු කරන්න එපා. තියෙන ලකුණ හොඳට බලන්න.
හැදුවා සර්. වේගෙන්ම හදලා නේද? ආ. හරි මැසේජ් කීපෙකුත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි සාකච්ඡාව පටන් ගමු. ඉවරයි සර්. පළවෙනි එක එකතු කිරීම. ඒකේ පුතේ වෙනසක් පේනව නේද? මැද කොටුවක් තියෙන හිස්ව 12 ලැබෙන්න ඕන. 12ක් ලැබෙන්න ඕන දැනට 7ක් තියෙනවා. එහෙනම් පුතාලා මෙතෙන්ට 5ක් යෙදුවොත් හරි. ආයි සරල වෙනවද නැද්ද? ඒව හොයන්න දෙයක් නැහැ පුතේ මේකෙදි. අපිට තියෙන හිස් කොටුවට අදාළ ඒවා හොයන්න විතරයි. මෙතන පිළිතුර ඇවිල්ලා තියෙනවා ලවයේ 5. මෙතන 3ක් තියෙනවා පුතේ. 5ක් සම්පූර්ණ වෙන්න මෙතෙන්ට 2ක් යෙදුවම හරි. C කොටසේ පිළිතුර ඇවිල්ලා පුතේ ලවයට 7ක්. මෙතන 6ක් තියෙනවා. මෙතනට 1ක් යෙදුවම හරි. D කොටසේ ලවය 6ක් ලැබිලා තියෙනවා පුතේ. එහෙනම් මෙතන පිළිතුර මෙතන 2ක් තියෙන නිසා මෙතන හිස් කොටුවට 4ක් යෙදුවම හරි. බොහොම ලේසි නේද පුතා? භාග එකතු කිරීම තවදුරටත් කියලා මෙතන සඳහනක් තියෙනවා. ඔන්න ඔතන තමයි ටිකක් සංකීර්ණ තියෙන්නේ. ඉතින් මෙතන ආපුවා සියල්ල අපිට පියවර සහිතව තිබුණා. එක්ක කොටු දාලා තිබුණා. අපිට තිබුණේ හිස්ටැන් පුරවන්න. මෙතන මම බෝඩ් එකේ හැදුවා වගේ හදන්න වෙනවා. ඒක නිසා දැන් හෝම්වර්ක් පවරන්න කලින් මම එක ගානක් හදලා දෙන්න ඕන පුතේ. එක ගානක් හෝ ගණන් දෙකක් අපි අද වෙලාව තියෙන විදියට හදනවා. අපි හිතමු පුතේ මේ ගණනේ දැන් ඔන්න ගෙදරට පවරනකොට නම් ඉතින් මම සියල්ල පවරනවා. එතකොට අමාරු ගණන් මම ලබන සතියේ සාකච්ඡා කරනවා. දැන් එකක් මම ලියන විදිය කියලා දෙනවා. මේ විදියට ඕන හැම ගණනම පුතේ. දැන් අපි මේ ඉහළ අභ්‍යාසවල සියල්ලම හැදුවේ කෙටි ක්‍රමයකට. එහෙනම් අපි මේක සූදානම් වෙමු මේ විදියට හදන්න. අපි මේ ඇවිත් තියෙන්නේ පුතේ 9-6 අභ්‍යාසය. අපිට චුටි වෙලාවක් දෙන්න. මම එතකන් ගන්න සූදානම් කරගත්ත පුතේ බෝඩ් එකේ. දැන් ඔයාලට බෝඩ් එකේ ගණන් දෙකක් පේනවා. එහෙනම් අපි ප්‍රවේශමෙන් හදමු. 3න් එක එකතු කිරීම 6න් එක මේක වෙනස් කරන්නේ 3න් එක පුතේ. කුඩා එකේන. හැබැයි මේක ඉස්සරහා පිටිපස්ස මාරු කරන්න යන්න එපා. තියෙන පිළිවෙලට හදමු. මේ බලන්න පුතාලා. 3න් එක මෙතන 3 6ක් හැදෙන්න ඕන මම ගුණ කරනවා 2. එහෙනම් ලවයේ තියෙන 1 මෙතන 1 එයාව ගුණ කරනවා 2. මෙයා තමයි වෙනස් නොවන එක. මම එයාව ඉස්සරහට ලියලා මේ ගුණ කරන කෙනා පිටිපස්සට ගෙනාවේ නෑ. තියෙන පිළිවෙලට හදන්න. මේව ගුණ කරාම එනවා පුතේ 2යි. එකතු කිරීම 6න් 1යි. හරය සමාන වෙලා තියෙනවා පුතා. 6යි එකතු කරා 3යි. එහෙනම් දැන් පොඩි වෙලාවක් බලන්න මෙයා සරල වෙනවද කියලා. ඔව් පුතේ මෙයා සරල වෙනවා. කියන 3. 3 3ෙන් බෙදුවා 1යි. මෙයාව බෙදුවා 2යි. තේරෙනව නේද පුතාලා බෝඩ් එක පේනවා. ලියාගන්න එපා පුතේ. චුට්ටක් අහන් ඉන්න. දැන් මෙයා බැලුවම පුතේ මෙයාව වෙනස් වෙන්නේ දෙවනිය. මෙතන වෙනස් වුණේ පළවෙනිය මෙයා වෙනස් කරගෙන ගියා. මෙයා ඒ විදිහටම තිබුණා මේක හිතට ගන්න. මෙතන පුතේ 4න් එක දිගටම ඒ විදිහටම ගියා. මෙන්න මෙයාව වෙනස් වෙනවා. එතකොට මේ දෙන මාරු කරලා ලියන්න එපා මෙතෙන්දී. ගුණ කරන කෙනා මෙතෙන්ට එහෙම පුරුදු වෙන්න එපා. එක තැනකදී පැටලෙනවා. මම ඒක ලබන සතියේ කියනවා. මෙයා ගුණ කරනවා පුතේ 2. එක ගුණ කරනවා 2. අපට ලැබෙනවා 4න් 1 එකතු කිරීම 4න් 2. හරය සමානයි 4 ආව ලවයන් එකතු කරා
අපිට ලැබෙනවා පුතේ 4න් 3 සරල වෙන්නේ මෙතනින් වැඩ ඉවරයි. right. එහෙනම් 9 6 අභ්‍යාසයෙන් මම ගණන් දෙකක් උදව්වක් විදියට හැදුවා. 9 6 අභ්‍යාසය සියල්ල හදාගන්න. ඊළඟට 9 7 අභ්‍යාසයක් හදලා ලබන සතියේ සූදානම් වෙන්න ඒ වැඩ ටික ඉවර කරලා අලුත් පාඩමට යන්න. පුතාලා හදාගන්න මේක. පුතාලා අද පන්තියට සම්බන්ධ වුණ නිසා යම් දෙයක් ඉගෙන ගත්තද පුතේ භාග සම්බන්ධව? කියන්න දුවල පුතාලා? ඔව් සර්. හරි. සර් මාව ඇඩ් කරන්නද? ඔව් සර්. සර් කවුද සර් කිව්වා අහන්න? මාව ගෲප් එකට ඇඩ් කරනවද? ගෲප් එකක් නෑ රත්තරන් පුතේ මගේ ළඟ. ඔක්කොම ඇට්ලස් ආයතනයෙන් සිද්ධ වෙන්නේ ඔයාට මැසේජ් එක ආපු ඒ WhatsApp නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ගෲප් වලට ඇඩ් කරගන්න. නැත්නම් ලින්ක් එක ලබාගෙන ඒ හරහා පන්තියට සම්බන්ධ වෙන්න. හරි එහෙනම් පුතාලා අපි අදට වැඩ අවසන් කරනවා. අපි ලබන සතියේ හමු වෙමු මේ පාඩමේ ඉතුරු හෝම්වර්ක් ටික සහ අලුත් පාඩම. මම හිතනවා අපේ අලුත් පාඩම ඉවර කරලා ඒකේ හෝම්වර්ක් ඉවර කරලා අපිට 11 වෙනි පාඩමට යන්න පුළුවන්. ඒක නිසා ලබන සතිය මග අරින්න එපා. 10 වෙනි පාඩමට වඩා ගොඩක් වැදගත් පුතේ 11 වෙනි පාඩම. ඒකේ ආරම්භයට ඉන්න ඕන නැත්නම් මේ පාඩම නොතේරෙන ස්වභාවයක් එනවා මේ භාග පාඩම වගේ තමයි. හරි එහෙනම් හැමෝටම සුබ සතියක් ආයුබෝවන්. ආයිබෝවන් සර්.